අයිබෝන් ක්‍රීඩාශීලී සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට මේවට ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ තරඟ සංචාරක නිරත වී තිබෙන එක්දින තරඟාවලියක් සහ 2020 තරඟාවලියක් ක්‍රීඩා කිරීමේ ආරමුණින්. ඉතින් එක්දින තරඟාවලිය පාකිස්තානු කණ්ඩායම සමගින් ක්‍රීඩා කරත් කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමක් සිදු වුණත් මීළඟට ක්‍රීඩා කිරීමට නියමිත වී තිබෙන 2020 තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සහ පාකිස්තානය යන කණ්ඩායම් තුනකගේ සහභාගීත්වයෙන් මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිත තරඟාවලියේ පළමු තරඟය ලෙස පාකිස්තානු කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගයේ පැවැත්වීමට නියමිතයි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය තමයි හෙට දිනේදී පැවැත්වීමට නියමිත වී තිබෙන්නේ. කෙසේ වෙතත් නිමාවට පත්වුණු තෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පිළිබඳව දැඩි විවේචන එල්ල වුණා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන පුහුණුකරුටද මෙහිදී දැඩි විවේචන එල්ල වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින්ට අවස්ථාව ලබා නොදීම යන හේතු සඳහන් කරමින්. එම තරගයේදී එක්දින වරම් දිනා ගැනීමට සමත් වූ පවන් රත්නායක මුල් පෙළ පිතිකරුවෙකු වූවත් ඔහුව අංක 7 ස්ථානයේ පන්දුර පහර දීමට ක්‍රීඩාංගණයට පැමිණවීම ගැන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සහ ක්‍රිකට් විචාරකයන් දැඩි විවේචන එල්ල කරේ. පවන් රත්නායකට පළමු තරගෙන්ම අර්ධ શතකයක් හෝ શතකයක් කරා ගමන් කිරීමට ඕනෑතරම් අවස්ථාව තිබුණත් ඔහුට අවශ්‍ය සහාය නොලැබීම, එසේත් නැත්නම් ඔහු පන්දුර පහර දෙන විට ඔහුගේ සහායට සිටි අනෙක් පිතිකරුවන් බවට පත්වුණේ කණ්ඩායමේ පන්දු යවන්නන් නිසා ඔහුට ඔහුගේ සුපුරුදු ක්‍රීඩා විලාසය ක්‍රීඩා කිරීමට නොහැකි වීම යන හේතු සඳහන් කරමින් චෝදනා කිරීමට ක්‍රිකට් විචාරකයන් සහ ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මෙහිදී ප්‍රධානතම හේතුව විදිහට යොදාගෙන තිබුණා. ඉතින් මෙම හේතු නිසා තමයි සනත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් දැඩි කතාබහකට ලකුණේ ඊයේ දිනේ පුරාවටම පවන් රත්නායකට ඔහු විසින් විශාල අසාධාරණයක් සිදු කර බවට තොරතුරු සඳහන් වෙමින්. ඉතින් මෙම එල්ලවන චෝදනාවලට පිළිතුරු ලෙස සනත් ජයසූරිය මහතා ඊයේ දිනේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇති බවට තොරතුරු සඳහන් වී තිබෙන්නේ මේ ආකාරයට. පවන් රත්නායකට මම කිසිදු අසාධාරණයක් සිදු කරේ නැහැ. පවන් රත්නායක කියන්නේ තවමත් තරුණ ක්‍රීඩකෙක්. ඔහුට ඕනෑ තරම් කාලය තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට සහ දක්ෂතා අතරට පැමිණීමට. අනික පවන්ව අංක 7 එවන්න මූලික වුණේ මම විතරක් නෙමෙයි. කණ්ඩායමේ කළමනාකාරීත්වය සහ සියලුම දෙනාගේ සාකච්ඡාවලින් අනතුරුව තමයි මේ අවස්ථාවේ පවන් රත්නායකව අංක 7 ස්ථානයේ පන්දුර පහර දීම සඳහා ක්‍රීඩාංගණයට යැවීමට තීරණය කරේ. අනිවාර්යෙන්ම කියන්න ඕනේ පවන් දක්ෂ ක්‍රීඩකෙක්. ඔහු ඒ නිසා තමයි ශ්‍රී ලංකා සාංචිතයට ඇතුළත් වුණේ සහ ඔහු එක්දින වරම් දිනා ගැනීමට සමත් වුණේ. ඒ වගේම ඔහු තෙවන එක්දින තරගයේදී කණ්ඩායමට ඇතුළුනේ නායක චරිත් අසලංකගේ රිප්ලේස්මන්ට් එක විදිහට. ඉතින් නායකයාගේ රිප්ලේස්මන්ට් එක විදිහට ඇතුළත් වීමට අනිවාර්යයෙන්ම දක්ෂයෙක් විය යුතුයි. ඒක ඔහුගේ පළමු තරගයේ පමණයි. ඔහුට තව ඉදිරියේදී ක්‍රීඩා කිරීමට තරඟ ඕනෑ තරම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම අපි මේ වෙනකොට පවන් රත්නායක 2020 සංචිතයට ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබෙන්නේ පවන් දක්ෂතා අතර සිටින ක්‍රීඩකෙක් නිසායි. එක එක කට්ටිය එළියේ ඉඳලා කරන චෝදනාවලට පිළිතුරු දෙන්න මට වෙලාවක් නැහැ. මොකද මගේ රාජකාරිය තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම. එක්දින තරඟාවලිය පරාජයට පත් වුණා. නමුත් අපි 2020 තරඟාවලියේ ශූරයින් බවට පත්වීමට අවශ්‍ය සියලුම දේ මේවට සිදු කරමින් පවතිනවා. ඒ වගේම මේවට දසුන් සානක යටතේ 2020 තරඟාවලිය ක්‍රීඩා කරවීමටද තීරණය කර තිබෙන්නේ මේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය හේතුවක් නිසා. ඉතින් මෙවැනි ආකාරයේ තොරතුරු තමයි සඳහන් කර තිබෙන්නේ සනත් ජයසූරිය මහතා විසින් ඊයේ දිනේදී මෙම සිදුවීම සම්බන්ධයෙන්. මෙම සිදුවීම සම්බන්ධයෙන් සහ සනත් ජයසූරිය මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය දිනෙන් දින අලුත් වෙන උණුසුම් තොරතුරු සහ ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ සහ පාකිස්තානු කණ්ඩායම යන කණ්ඩායම් තුනකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන තුන්කොන් 2020 ක්‍රිකට් තරඟාවලිය අලුත්ම තොරතුරක් සමගින් අපි නැවතත් හමුවෙමු. ක්‍රීඩාශීලී සුබ දවසක්.